ඔබත් සිංගල් නම් මාත් සිංගල් නම් ඒ කියන්නේ අපි හෙන කැතයි බං. ඔයා කැත වුණාට අපි නම් තාම කැත නෑ. අපි ලස්සනට ඉන්නවනේ නේ. මචං මං ලස්සනට ඉන්නවනේ නේ. අය කෙලිම කෙල්ලෙ සෙට් වෙනවනේ මාව දැක්ක ගමන්නේ. සුවර්නේ නේ. අග්ගල කමෙන්ට් එකක් මැසේජ් එකක් දාගෙන යන්න පුළුවන්. හරිද? එහෙනම් අපි යන් අග්ගල අනික් වීඩියෝ එක. තෝ මෙච්චර කාලයක් මිලින්දයත් එක්ක මගුල් නටනට අයියේ දාලා තිබ්බේ ෂෙයා කරගත් අරුමාව බයිට් එකට අරගෙන කමෙන්ට් කරන පට්ට බලු හැද්ද. හවුද මගුල් නටුවේ? ඉස්සරහා මිනිස්සු ඉස්සරහා ලෝකයක් ඉස්සරහා අරුමට දාලා තිබ්බ කමෙන්ට් එක. ගෑනේ මගුල් නටනද? මොකද්ද මේ දනා මේ මොකද්ද මේ දනා මේ හිත හදාගෙන හිටහන් ඔය වගේ කියන්නේ මුම් මේ හිතයිනේ මම තොත්ත බබෙක් මේ අම්මගේ අතේ නැලවෙන තොත්ත බබෙක් කියලා හිතුවද කොහොම මං මේ මන්ද බුද්ධික වයසක පුතෙක් කියලා හිතලාද මේ එහෙම කමෙන්ට් දාන්නේ අනික මේ FB එකට මම මේ අද කීයක ඉඳලා ආවනේ අනකයි මචං හරිද 2016 වල ඉඳලා මං FB එකට අවිලා තියෙනවා වෙයි කියලා සපුමාල් ප්‍රොඩක්ෂන් එකේ මම පකේවත් දාන්නේ තෝ කොහමත් බබෙක් තමා තෝ නිකන් බබෙක් වගේ බලපංකෝ තෝ ඇසෙන්න විදිය ඈ තෝ ඊට පස්සේ මට අවුවුණොත් කිෂ්ටෝම් බටයක් අරන් ගහනවා කන් ගැට්ට රත් වෙන්න හරිද පස්සේ කිව්වේ නෑ කියන්න එපා තෝ ඊට පස්සේ අවුවෙන්න එපා මෝගේ තව වීඩියෝ තියෙනවා අපි බලමු මිලින්ද අහපන් හුත්තික පුතා උඹ එදා මට කීවා මතක නැද්ද මං අනුපමා අක්කගෙන් ඇහුවේ අනුපමා අක්කගෙන් එදා මං ඇහුවා මෝගෙන් මචං හෙන කරදර උඹ බඳින්නද කියලා කිව්වා එකලා කිව්වා මට මෝල්ල මාරුවලු මට නම් ඇති මොල්ල මාරුවක් නෑ 2018ත් මම බඩුවක් ගැහුවා හරිද මිලින්ද හුත්තෝ උඹ මේ ගෑනුවට කරගෙන සෙල්ෆි ගැහුවා කියලා කෙල්ලෝ දෙතුන් දෙනා තියාගෙන ප්‍රබෝධි එක්ක මගුල් නැටුවා කියලා මට තෝල් ලොකු නෑ හරිද 2018 ගහපු බඩු අපිට වැඩක් නෑ හරිද උඹ 2025 ගහපු බඩුවක් ඉන්නවා නම් අපිට කියපන් අපි හොයලා බලන්න හොඳයිද කියලා හරිද ඊට පස්සේ තෝ අවුවනෝ තොට බස්සනවා අගල් දෙකේ බටයක් පුකදික උඩට යන්න හරිද කිව්වා කියලා මතක තියාගනින් ඈ පස්සේ අවුවනෝ ගහනවා ලින්ගැට්ට උඩ තියලා පුග්ගැට්ට පැලෙන්න වේසකොල්ලා බලපියතෝගේ මූණේ හැටි ඈ තෝ ඊට පස්සේ අපිට අවුෙන්න එපා මේ ජාලේ කොහෙවත් අවුෙන්න බෑ දග්ග පිම්බ ගහන්න එතකොට ඔව් ඔව් තෝගේ තත්ත්ේ භයානකයි පස්සේ කිව්වේ නෑ කියන්න එපා හොඳින් මතක තබා ගන්න ඕනේ හරිද මේ දෙන අන්තිම chance එක මීට වැඩිය chance උඹට ආයේ දෙන්නේ නෑ ඔව් ඔව් කිව්වේ නෑ කියන්න එපා පස්සේ අපේ ගමේ ඉන්නේ දවල්ට ගිනි තියලා හවසට බණ අහන මිනිස්සු බං මේ නංගි කියන කතාව ඇත්ත මචං හරිද මේ ගම්වල ඉන්න ඇන්ටිලා ටිකක් ඉන්නවනේ ඔය ගම්වල ඉන්න ඇන්ටිලා මචං කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ ඕපදූප තමා හොයන්නේ ඒකොල්ල 1 2 3 කරලා කියන්නේ මේ ඇන්ටිලාට පියවරක් ගන්න ඕනේ අපි හොඳට හිතලා බලලා හරිද ඇන්ටිලා ඔක්කොම එකතු කරගෙන බෝට්ටුවකට දාලා පාළු දූපතකට ගිහිල්ලා දාන්න ඕනේ උන්ට එන්න බැරි වෙන්න හරිද එතකොට දූපතේ ඉන්න මාළුවෝ එකතු වෙලා ඇන්ටිලාට හරි පුකේ හරිද එතකොට ඕපදූප හොයන්නේ නැහනේ එතකොට ඇන්ටිලා ටික කතා වෙයි මේ කෙලින්ම දූපතේ ඉන්න මාළුවෝ ටික අපිට ඇරියා නේද පුකේ කියලා කතා වෙයි නේ මචං ඇත්තනේ සීන් එක නේ ඊට පස්සේ මේ ඇන්ටිලා කොහමත් මේ ගම්වැල තියලා හරියන්නේ ඇන්ටිලා ටික ගිහිල්ලා දාන්න ඕනේ පිටමං කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ එහාට හරිද ඇන්ටිලා හිටියොත් මේ කොල්ලොන්ට කෙල්ලොන්ට නිදාසේ ඉන්න දෙන්නේ නැහැ කෙලින්ම ඕපදූප හොයන්නේ ඊට පස්සේ ඇන්ටිලා ටික පරිස්සම් වෙන්න ඕනේ ඈ තත්ත්ේ භයානකයි ඇන්ටිලාගේ ඔව් ඔව් පස්සේ කිව්වේ නැහැ කියන්න එපා මේ ඇයි දන්නේ උඩේ ඉන්නවා මෙයා මොකද්ද කියන්නේ පුක කහරා කියන්නේ හලෝ කහල දැන් පාවලා තියෙනවා පුක ගහනට බෙහෙතක් නැහැ ඕලා කියනෝ හලෝ මෙයාගේ පුක කහනවා කියන්නේ මචං මේ ඔය තවත් කැහිල්ල තියෙන එකේ කහන එකෙක් ඉන්නවා නම් මෙයාගේ පුක කහලා හොඳ කැල්ල දෙන්න ගිහිල්ලා මෙයාගේ පුක කහනවලු හරිද අග්ගාලා ගිහිල්ලා පුකට දාර පොල්ලක් ඔබවුවා නම් හරියනවා
හරිද? එහෙම කැහිල්ල තියෙන එකෙක් ඉන්නවා නම් ටක් ගාලා මෙයාට මැසේජ් එකක් දාලා සෙට් කරගන්න. තෝ ඊට පස්සේ මට අහුවෙන්න එපා. තෝගේ තත්ත්වය භයානකයි. ඊට පස්සේ කිව්වේ නෑ කියන්න එපා. ඔව්. හරිද? තොපි පිටරට ගිහිල්ලා මේකේ කැහිල්ල තියෙනවා අරකයි මේකයි කියලා දාන්න හදන්න එපා. හරිද? ඊට පස්සේ තෝගේ තත්ත්වය භයානක වෙයි. හරිද? උඹට එහෙම කැහිල්ලක් තියෙනවා නම් බාබට කියලා කැහිල්ල හොඳ කරගනි. හරිද? ඔය රටේ ඉන්න බාබට කියලා හොඳ කරගනි. ඒකට අඩු වෙයි.